Hello. Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මං අරගෙන ආවේ අද අපි ගියා අපේ කිරියම්මව බලලා එන්න. ඉතින් ඒකේ පුංචි මිනි vlog එකක් තමයි අද මං ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් අපි යමු අද දවසේ වෙච්ච දේවල් ටික බලන්න. ඔන්න ඉතින් මම දැන් ready. හරි, අද ඉතින් ගමන යන්නේ අම්මයි මමයි විතරයි. මොකද මේ වෙලාවට නංගි ඉස්කෝලේ ගිහිල්ලානේ. ඉතින් දැන් අපි යන්නේ කලාතුර ටවුන් එකට. මේ ඉන්නේ ඉතින් මගේ සුදුවල. දැන් අම්මයි මමයි යන්නේ පයින් කලාතුර ටවුන් එකට ගිහිල්ලා කිරියම්ම කන්නාස මොන හරිත් අරගෙන ඊට පස්සේ බස් එක ආවට පස්සේ යන්නයි අපි මේ හදන්නේ. ඔන්න ඉතින් මම අම්මට චුටි දඩේකුත් ගැහුවා ඉතින්. සුම රස චොක්ලට් කප් කේක් එකකට. හරි. අපි දැන් කිරියම්ම කන්න කැමති කෑම ටික ගන්න ගියා. ඉතින් කෑම ටික අරගෙන ඉවරනට පස්සේ අපි බස් හෝල්ට් එකට ගිහිල්ලා ඇතුල්ගම බස් එකක් එනකන් ඉඳලා තමයි යන්න හදන්නේ. මේ තියෙන්නේ බස් එක. ඉතින් දැන් අපි යමු. ඔන්න ඉතින් අපි කිරියම්ම සර්ප්‍රයිස් වෙන්න යන්නේ. බලමුකෝ ගිහිල්ලාම. අනේ ඉතින් ඒ සතුට බලන්නක. අපි ආවහම කිරියම්මගේ මූණේ මලක් පිපුණා වගේ. පේන්න නැති වුණාට මාර සතුටින් හිටියාද. බලන්නකෝ ඉතින් අපේ පොඩි අත්තම්මගේ සැර ටික. ෆොටෝ ගන්නවා කියලා හිතාගෙන කෑ ගහනවා. අනේ ඉතින් මේ දවස්වල වෙදර් එකත් අපිට දෙන වදයක්. වහිනවා, හුළඟ එකපාරට වහිනවා, ආයෙත් එක තව ටිකකින් අවුව. මාර වෙනස් වීම හරියට. මිනිස්සු වෙනස් වෙනවා වගේ කාලෙකුණෙත් මේ දවස්වල වෙනස් වෙනවා. අනේ මදිවට පවර් කට් ඒක තමයි එපාම කරපු වැඩේ. ඔව් ඔයාලා හිතුව එක හරි. මම මේ බලන්නේ හිරිපොද වැස්. මං ඉතින් එහෙ ගියාම කරන්නෙම ටීවී බලන එක තමයි. එහෙ ගියාම මගේ ෆේවරිට්ම වැඩේ තමයි ටීවී බලන එක. ඒ මදිවට මගේ යාළුවෝ දෙන්නෙක් අද මට කෝල් එකක් අරගෙන මාව බයිට් කරන්න කචපච ගාලා මමත් ඉතින් ඒ වගේම කච ගාලා ආයෙත් ෆෝන් එක කට් කරලා හිටියා. මේ තියෙන්නේ ඉස්සර ඉඳලා මගේ ආසම කාටුන් එක. ඒක නම් කොච්චර පරණත් මට නම් කවදාවත් එපා වෙලා නැහැ. පට්ටම ෆනි මගේ එක තමයි මේ තියෙන්නේ. ඔන්න ඉතින් ටික අපේ ලන්ච් ටයිම් එකත් ලං වෙනවා. මම නම් ඉතින් අතින් කන්නේ නෑනේ. මං ඉතින් අම්මත් එක්ක කනවා. බලන්නකෝ ඉතින් මට කපටි කෙල්ලලු. හරි ඉතින් ඔන්න කාලා බීලා ඉවර වෙලා මේ චූටි යාළුවටත් හායි කියලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. අපි හවස 3ට විතර එහෙම පිටත් වුණා. හැබැයි ආයෙමත් තලාතුර ටවුන් එකට යන්න ඕනේ ගෙදරට ඕනේ බඩු වගේක් ගන්න. පරිස්සමෙන් ඉන්න බයි. ඔන්න ඉතින් ළඟම අපේ ට්‍රාන්ස්පෝර්ට් එනවා. ඔන්න ඉතින් අපි බස් එකේ යනකොට හොව් අපි බහින තැන පහු වුණානේ. ඒකෙන් අපේ ගෙදර පහු වුණා. නෑ අද අපි ටවුන් එකට යනවනේ. ඉතින් යමු. ඔන්න ඉතින් අපි තලාතුර ටවුන් එකට ආවා. මේ තියෙන්නේ තලාතුර ටවුන් එකේ තියෙන මගේ ආසම ෆැන්සි ස්ටෝල් එක. මේකේ ලොකු කලෙක්ෂන් එකක් තියෙන චුටි කියුට් අයිටම්ස් ගොඩක්. ඉතින් මං අද ආවේ මට ඕන කරන ජුවලරිස් වගේක් ගන්න. ඔන්න ඉතින් මං අරන් ඉවරයි. ඔය තියෙන්නේ මම ගත්ත කියුට් ඉයරින්ග්ස් ටික. දැන් ඉතින් අපි සුන් ගාලා ගෙදර යන්න ඕනේ. මොකද අපේ නංගා ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා ඇතිනේ. ඉතින් අපි ටුක් එකක් දාගෙන ටක් ගාලා ගෙදර ගියා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙමත් එන්නම්. බයි.